සන්නගේ වෝකල් එක මම හිතනවා කම්ප්‍රෙෂන් ගොඩක්ම කව් කරලා තියෙන්නේ සමහර තැන්වල මික්ස එක එහෙම ගොඩක් මම ලොකෝට කම්ප්‍රෙෂන් එක ඇටැක් එක රිලීස්ගේ ඩීටේල් එක මට ඕන කරේ නෑ මං ආ කරා ස්පෙෂලි පටන් ගත්තේ මොකද ඩ්‍රයිම වෝකල් එක තමයි මට ඕන කරේ සන්නුකගේ අර රියල් ඩයිනමික් එක්ක එන වෝකල් එක තමයි මට ඕන කරේ එතන පටන් ගත්තේ නැත්නම් කම්ප්‍රෙස් වෙච්ච වෝකල් එකක් නෙවෙයි ඒ කියන්නේ වෝකල් එකට බ්‍රීත් කරන්න තියලා ටයිම් එක ඩයිනමිකලි බ්‍රීත් කරන්න දෙන චන්නකොට මොකද එතකොට තමයි අර මට හිතෙන්නේ ලිස්නත් සෑහෙන්න ඩයිනමිකලි ඇහෙද්දි තමයි සෑහෙන්න කන දීලා අහන්නේ වද්දත් එක හරිද කියලා ඒක හොඳටම මම හිතන්නේ තව තැනකට වෙලා දීලා ඔය පැත්තේ විතර මම හිතන්නේ මේ බ්‍රිජ් එකේ මම වෙන බවුන්ස් එකක් ගහලා තියන්නේ මෙතන තමයි කම්ප්‍රෙෂන් ඔෆ් කරලා තියෙන්නේ එතන තනියම 0 තියෙන්නේ 0 කෙලිම කම්ප්‍රෙෂන් එක ඔෆ් කරලා තියෙන්නේ ඔටෝමේෂන් නැද්ද දාලා කම්ප්‍රෙෂන් එක ඔෆ් කරලා තියෙන්නේ ඊට පස්සේ හුඟක් මේ මට පර්සනලි තියෙන ප්‍රශ්නයක් තමයි මේ ඔයා ඔකේ රිවර්බ් කොහොමද පාවිච්චි කරලා තියෙන්නේ කියන එක රිවර්බ් ඉතින් රිවර්බ් ඔටෝමේෂන් මේක මාස්ටර් එකටත් මම මේ රිවර්බ් පාවිච්චි කරලා තියෙනවා මේ endless nile කියලා ප්ලගින් එකකින් really ඔව් ඒක තියෙන එක තැන් දෙකකට වගේ මම දැන් තියෙන එක හැමතැනටම නෑ බ්‍රිජ් එක එක තැනක් තියෙනවා අන්න එතන කියද්ද එතන දාලා තියෙන බේසික්ලි ප්ලගින් එකෙන් කරන්න නිකන් ඒවා තියෙන දැන් මාස්ටර් එක දාලා තියෙන නැස ඒක මම හිතන්නේ මේ බ්‍රිජ් එක පටන් ගන්නත් කලින් දාලා තියෙනවා පොඩි පොඩි මම දැක්කා ස්පෙෂලි ඔකේ ඩ්‍රම් බස් එකට මොනවද ફોකස් කරලා තියෙන්නේ ඩ්‍රම්ස් නම් මේ ඔක්කොම ලොජික් ස්ටොක් ඩ්‍රම්ස් only stock stock layers में तो नहीं sample में snare layers से बता देना चलो मैं तो नहीं had से ओक्का logic drums මේකේ මට කියන්නේ වෙන එන aggressive සද්ද නේ මට ඕන කරේ පොඩි loose සද්දයක් වගේ ඕන කරේ ඊට පස්සේ කොහොම හරි මේක මම පටන් ගත්තා manly එකකින් drum bass එක ඒක මොනවත් නැහැ manly එකෙන් දාලා මේකෙන් එනවා පොඩි smooth නිකන් creamy සද්දයක් මේකෙන් එන්නේ අතරම හරි ආසයි manly එකෙන් හදලා මේ transients එකෙන් පොඩ්ඩක් round වෙන scene එකක් තියෙන්නේ අනේ ODD එකක් ඇඩ් කරලා තියෙනවා මම දන්නේ ODD එක දාලා තියෙන හේතුව කියලා පොඩි මම හිතන්නේ බයිට් එකක් දෙන්න ඒ කියන්නේ කෙලින්ම මේ මැන්ලි එකෙන්ම පටන් ගත්තේ මැන්ලි එකෙන් පටන් ගත්තේ ඔව් මේකෙන් තව පොඩ්ඩක් තින්නවා ODD එකේ තින්න ගත්ත එක පොඩි හයි ස්පෙක්ටර් ප්‍රසන්ස් එකක් එනවා ක්ලිප් එකක් දාලා තියෙනවා ඔයා ක්ලිප් එකක් පාවිච්චි කරන මූලික හේතුව කුමක්ද මං ක්ලිප් සද්ද රාසයි සමහරක් ඔය කික්ස් එහෙම ක්ලිප් එකදී පොඩි අර එනවා පොඩි ඩිස්ටෝට් වෙච්ච සැටරේට් වෙච්ච සද්දයක් මම හිතන්නේ ඒ හේතුව තමයි මේ ඩ්‍රම් බස් එකට මම ක්ලිප් එකක් දාලා තියෙන්නේ නැත්තම් unwanted peaks ටික අයින් කරන්න මම සමහර ක්ලිප් එක පාවිච්චි කරන නිකන් පොඩි ඉන්ඩිකටර් වගේ නිකන් සීලින් එකට ආවදින unwanted peaks ටික අපන්න තමයි ක්ලිප් එක පාවිච්චි කරන්නේ දැන් මම හිතන්නේ මේකට මම ඒකට නෙමෙයි තනිකර ටෝන් එකේ ඕවරෝල් ටෝන් එකේ කික්ස් වල ෂේපින්ග්ස් ටික ස්නෑසල් ෂේප් එක හදාගන්න තමයි ඊට පස්සේ පොඩි EQ ටිකක් දීලා දෙනවා පොඩ්ඩක් හයිස් පැත්තට කරලා ඕකේ සෙන්චරි ටියුබ් එකක් දාලා දෙනවා ඒකෙන් පොඩ්ඩක් හොඳට එන්හාන්සර් වෙන විදිහට අහන්නේ සෙන්චරි ටියුබ් එක පාවිච්චි කරන මූලික හේතුව මොකද හේතුව මේක ඔන්න බයිපාස් කරද්දි ආය ඔන් කරද්දි වැඩේ වෙනවා වැඩේ වෙනවා ඒක මම හිතන්නේ මම දන්නේ මේක ඇත්තටම මොකක් හරි ඇනලොග් channel strip එකක් වෙන්න ඕනේ මේක මොකක් හරි රියල් හાર્ඩ්වෙයාර් එකක්
ඒකොලයිස එක පාචි කදන හයි ටියව් ප්‍රියම් පැත්දීල ඒක දේවල් කල තින මට මතකත් නෑ මොකද එකතු කියල හැබයි සද්‍යමට ඕන එක අන්තිමට කන්න තමා ඕනගන්න ඕකන්දාම ඕනගන්න එට පස්සේ මතන්නේ ඒකවල මේ හරය පොඩ්ඩ මාඩු කල්ල තිනවා ඔරල් ගේන්න ඇතරකොල්තන ඉදන්න ගන්නට පුතුරය අරවස්සේ මේ හරිද වැරදිද කියන මන්දන්න හැබැයි මට පොඩ්ඩක් මේ විත්තක මම් පොඩ්ඩක් කඩු කර ස්ප්‍රෙඩ් එක ස්පෙඩ් ගති පොඩ්ඩක් කඩු කර මේ එන්හන්සයකින් මොදමට වයිඩ් සද්ද ඕන තරන් තියෙනවා මේක මේ ගිටාස්සලයි අනිතිතර ලේස්සල ටෝනල් ලේස්සල හෙම ති මට ඩ්‍රම්සුත් වයිඩ්ඩෙන්ට ඔන්න ඇඩි කලස්්ෙන්ඩ එදයි ත රම් සෑන්ඩ තන්න තව මේතින් තව තියෙන මේකට පොඩි පලේට් ලේගත්තාල් තියෙන පොඩි ඇම්බියන්ස් ලේගත් ට්‍රම්සල්ට ඒවා සෝලොකොරොත් ඒක පොඩි එන්හන්සක්ද ඒක මන මේ මට ඕන කරේ පොඩ්ඩන එන්හන්සයක් විදිට පොඩි එෆෙක්් එකක් විදිට එන්හන්සන්න මේ ෆෙක්් ක් දිර දෙන්න දය මට ඕන කර ටම්සල එතන බෙසිකලි එකම ඩ්‍රම්බාසක මං මතන්නේ බවන්ස් කරලා අරම් ඊට පස්සේ එකට යටින් ලිපකත් දාලා එකට සෑන ඩිස්ටාට් කරලා තිනවා ඔය ලිප එක ඕනෝන දියට පාච්චි කන්න පුළුව ඒක සෞන් ඩිසයින් පපසකරත් පාච්කන් ලක් ලිප එක සේ පලේට් ඇද්දා දෙෙන ඊට පස්සේකට බස්ස එකට බස්සක මෙහම බස්ස ඒකව එක තියන්නේ මෙම ඒකව ඇත්තෙන්ටේ මෙතන අඩි කරන්නවට මෙතන සෑහන මෆල් සද්දේ පොඩ ෆෝකස් කලද බස්ස එක දාලා තියන්නවා ඒකවද බස්ස එක ඇස මෙන මේ හෙලෝ 3D පෑන් කියන ගත්තියෙන ඒක තමා සීක්‍රට් මේ සීක්‍රට් මේ මේකට කියන්නේ බයිනරල් පෑනිින් කියලා කියන්නේ මොකද කරන්න පුල මේක සාමනයෙන් හොඳයි ගොඩක් 5.1 මික්සිං කරත්ති සම බයිනරල් පෑනිින් කියන්නේ අපි එක්කො ලෙෆ් ඩිරෙක්් ලෙෆ් රයි් ඩිරෙක්ලිනේ ඒක තියෙන බයිනරල් පෑනිින් සරම නෝමල් පෑනිින් කියන එක බයිනරල් පෑනිින් කියන එක බේසික්ලි එක මුළු 360 එකම මේ වෙන ඉදිරි පෑන්නෙන බයිනරල් ඉදිරි පෑන් කරවෙන මුල් 360ම කවෙන ද අපි කිව්වොත් අපි ලෙෆ් පෑන් කරද්දී රයිට්ගේ ලෙවල්ල කඩුවෙන විතරයි කරන්නේ ලට ලෙවල්ල කඩුව ලේ එක ගේනෙක් වැඩියෙන තර වෙන්නේ විතරයි වෙන්නේ රයි මේකෙන් වන්නේ එක ගේන් බලන්න මේක බේසිකලි එක ප්ලේයා යවන ඔය පැත්තට ප්ලේස් කරනවාගේ තියෙන් හරිට වාර එය ප්ලේස් කරන වගේ ගත්තමයි කරන්න එක ගේන් වලින් එක මෙයා කරන්න යා ඒකන කියන බයිනරල් පෑනිින් කියලා ඒක ගොඩක් පාචන 5.1 මිතරත්ම තන ඒකතමයි කරලා තියන්න බෙසිකල මෙන්න මෙතනම ප්ලේස් කරලා තියෙන යට රයිට් පැත්තට දකුණ යට දකුණ යට ෆ්‍රොන්ට් එකේ දකුණ යට සිනම හෝල්ලට තැන්ඩයි බඟ චන්නුක තව ලක්ෂ පහක් ලෑස්ති කරගන්න ලක්ෂ පහක් ලැස්ති ගන්න ෆිල්ම් වල බුක් කරන්න ඒර සේකට යට මොක්කර මේක දතා වූෂෂ්ට අදදා දෙනවා එතන මට පෙන්න්න ඕන මෝමන්ට එක නිකා හින ඇයි ඌෂස් දාන්න හේතුව ඒ ඌෂස් ධාරණ හේතු මට හෙන වෙන හුණගක් හෙන හුණගක් එක්ක නිකං හෙන එන මන් දන්න ඉන්න ගාල්ලන චන්නුක ඉන්න ගාල්ලන පීච්චකන ඉන්න චන්නුකරන වීඩියෝකාද ෆෑන්දයක් අත්ලඟින් තියාගන්න යගේ ෑන්දයක් ලඟින් තියාගන්නදේ ඒ හුණගත් එක්ක වේරිසුන්ය ගන්නද මට ඕනු කරේ එතන මහිතන මේල්ල එකත් සොලො කන්න මාරලුත් බම රොදික් කල්ට මේක නයනමද පැරල්ලේ කම්පිසල්ලේ ඒතයක දාලා ගොඩ්ඩක් පොඩිපොඩි සිම්බල්සල දින පොඩිපොඩි ඒෂන්ස් ටිකයි පොඩිතා ට්‍රන්සියන්ට ඇකැඩන පැරල්ලේ දාබම ඉටපස්සේ මේක අඩු කරලා තියෙනවා ඕකේ
ඇයි දන්න ඇන අඩු කල දෙන්න බලන්න නෑ වානි ප්‍රොඩියුසර් ඇයි දන්න මේ අඩු කරල දා දෙන්න බා උපමාගේ ආදරේ අතමී ඔබ සංසාරෙත් ඔබ මගේ ආදරේ ඔබ මගේ ආදරේ ඔබ දකින හැම මොහොතක අතර මේක ඕන්නෑ සැනකෙලියක් වගේ ඔබ නැති දාමංගුරේ පලේට්ලේ නික බොරුවට නිකන්ද තින එක ගේනුත් අඩු කරලා ඇයිදන්න ඒතුගේ මේ සිින්දුව මික්ස් කරේ ඇතරම සිින්දුව හදාව නැන ගවම් බේසිකලි නික මික්ස් බස් විදියට මේක මික් කරේම වෙනම ඇරේන්ජ්මන්ට් කරලා පස්සෙන මේ කරන්න යන ගමම්ම කරන් යන ගමම්ම පොඩි ටයිම්න සෙට්ච්ච ගමන් ටෝනලී සද්ද ටික කෝම දරට කිවවෙන්න ඕන කියලා සිින්දු හදායනක මිස් කරපු දෙට්ට ඕකේ කාට හරි දෙන්න බලාගෙන මික්ස එක කාට දෙන්න බලාගෙන මික් කරාවය හැබැයි අද මට කොන ාව ඔබ දකින හැම මොහොතක ආද ඉම්පක්ස්ටි අදදා දෙනවා තව පොඩ්ඩ පතින්ට කික් එක් ආරීට මාර ඉම්පක්ස් කියන් මේන පොඩි වූෂ් ඉම්පෙක්ට එත පොඩි ඩෙප්තැක් කෙන ්‍රම්සල්ට ලෝ පැත්තර හෙම ඔබ දකින හැම මොහොතක මුළු ලෝකේ සැනකෙලියක් වගේ අබ ඔබ නැති දාමංගුරේ ඩබල් එක මාත් ගිටස්පයක් ගල් දෙනක නෑනක එක ගිට පලේස දෙන්නෙක්කින්න මං මේ කියන පලනි සසන්න එක ගහදී චාරුකට දෙන්න කලින් මට තාරුකගේ පවකෝත් සද මට මත් දන්න පවකෝත් සද්දට පස්සේ ඒ වෙලා ජෑම් කරන්න ඇති ගාපු සෙට්ටක එතකොට මේකට මොනාතේම මංගා තිබෙන පැටල්ලැක්කේ මොන ජෑම පැකිය ඇතිබ කොහරි මේක අපි ෆුල් ස්ට්‍රක්ෂ කරද්දී මයන පැය 10ක් විතර ගිය ෆුල් ස්ට්‍රක්ෂ එක මදන්ට එතකොට නික 100ට නික 40ක් වීවර 140 ඇත්තියක් විතරගේ ම හැබැයි මුලිද අග වෙනකම් බ්‍රිජ්ක ඔක්කම ස්ට්‍රක්ෂර් නොන කොමද කියලා හැදිලා තිබ්බේ හැබැයි නියම් 100ට 30ක් වගේ නියම් ටෝන් ටික දාලා නියම් ඩ්‍රම්ස් ටික දාලා පොඩි අරුගයි වෝකල් එකකුත් දාලා චන්නද මම පොඩ පොඩි ගිටාස් ටික ගාලා යටින් යම් පොඩි එකක් තිබ්බේ එකන් සාමාන්‍ය කොසි එක්ක ජෑමය පටන් ගත්තට පස්සේ වෙලා යන තේරෙන්නේ නැති සීන් එක මට ආරංචි ඒක තේරෙනවා මම හිතන්නේ ඔය හිතයි මගේ හිතයක මම හිතන්නේ 70ක් වගේ මම හිතන්නේ හැදුනා මේ පළවෙනි ජෑම් එකෙන් පැය 12 ජෑම් එකෙන් 70ක් විතර හැදුනා ඔය හිතයි මගේ හිතයක තා කොසි එක කට්ටිය වෝකල් කරන්නත් වෙන ආසාවෙන් ඉන්නවා කියලා ආරංචි හරි ආසයි හොඳට අහන්න මරවනවා හොඳට වෙනු ගන්නවා කියලා ආරංචියක් ආවා දට මරවනවා ඔය හිතයි මගේ හිතයක තමයි හොඳටම ඒක ගොඩක් කාඩිස්ලම ඩාස නැත්තේ මේක ස්පෙෂලි ඇඩ් කරලා තියෙන එලිමෙන්ට්ස් මොනවාද ස්පෙෂලි අතමාගාව මම හිතන්නේ මම ආරාසයි මේ මං කියපු හාමිනි ටිකට සමදා මංහිතන්නේ ඔය හාමනිස්ටික සිින්දුවේ අන්තිම හරිද රෙකෝඩ් කරේ ඔවෝ සිින්දුව ඔක්කම මේ මෝකල්ල තිවරලා ඉට පස මටාව ඉඩකට මේ එතකොට මේ මහිතන මේ ප්‍රියකට අපිට හාමනික දාන්ඩ අමත වුණා ප්‍රීකෝරස් එකට අපි කෝරසස් වලට ඒ බ්‍රිච්වල්ටගේ තම හාමනිස් දැම්මේ ප්‍රීකෝරස එකට අපිට හාමනිකක් වනි දාන්න නවත ඉට පස මට හිතුනා ආය මේ සිින්දු හදාගෙන ඇන්නේ කොහොමද ප්‍රීකෝරස් එකටත් පොඩිපොඩි හාමි රෙන්ජ්මන්ට්ටියක් දැම්මනම් කොහොමද නෑ එන්න මේ වගේ ඒකට පොඩි මේ පොඩි රිව බාදල ඇත ඒක මම මේ රෙකෝඩ් කර ඇතරම් මෙතන ඒක ස්ටඩිය ගනමේ ටඩිය ගැනමේ මේ පොඩි පොඩි ටෙක්නික 2060 අන්න එක ලෙජෙන්ඩරි මයික් ජෙන්ඩරි මයික් පෙන්ඩ ඒකද රෙකෝඩ් කරේ තකොට මන්නිකං ඔය සින්දුවේ ඉටාස්ටේ ගහන්ඩ කලින් නෑ හිටස ගහන්ඩ පස්සේ පොඩිපොඩිනියන් ඔය එටෆෝන්ස්තකින් මොනය කොඩිපොඩි එඩික්ස්ටයක් කරන්න ගත්තලා මටතන එකපට මනස්ටයක් අඩුවන මරු කියලා ප්‍රීකෝරස් එකට
ඉන්නම් සැමදා මාසයි රිවර්බ් ටිකත් එක බේසිකලි එන්ඩනති එක වෝකල් ඇත්ත එක ඇතේ ඉන්නම් සැමදාම උපකාරවින් පාද ආවත් මුසලියාලෙන් බේසිකලි ඒකත්නයක් වෙන්නම්මා ඔබහා අන්න ජීවිත ඔබ රිවබ් සලින් සෑහෙන ඒ ඔබහායක තනි වෙන්නම්මා ඔබහා චන්නුව කියද්දි ඔබහායක බේසිකලි ඒක නිකන් ලොකුවට ලිස්්නට ඇහෙන ගාන කිරණය වෙසනය දැනෙන ෆිල් එකින් ඔය කියර තින ගොඩක් ලෙවල්ල එකක් මති හිතන ඔබහායක එක එන්හන්සලා තියෙන්නේ මේන් මොකලර්තර හාමනී රේන්ස්මට එක වෙතන අම්මා ඔබහා එතනි තමයි ඔබහායක සෑහන ඉන්ද්‍රසයිස් එකෙන් අමුතු ෆීල් එකක් ඔබහයගත්ය අම්මා ඔබහා මේ ජීවිත සම්මකය දන්න මේක මං කියලා කියලා හඳර Surprise. සප්‍රයිස් ඕවරල් ප්‍රඩක්ෂණය ගැන මොකද හිතන් මේ මං හිතන් නිසාහන්ට මේගම්ම වැඩි හදල වන හදල තියෙනවා මෙ එලිට දාලනෑවා එලිට දාන්න ඇන එලිට දාල වන සුන්දම්ම මේක ජෝන එක ඉන්ඩි ආල්ටනේටව ඉන්ඩි පොප් ඉන්ඩි පොප් ඉන්ඩි තමයි මහිතන්නේ ඉන්ඩි ඉන්ඩි එත්තක ඉන්ස්පිරේෂන්ස් තියෙනවා ගොඩක්ම ඉන්ඩි පොප් ආල්ටනේටව් ආරංචත්තියන මේ කොසියකින් ඕල්ටනේටව රොක්කයක් කෙලෙට එන්න ළඟයි කියලා ඒ ඉක්මට දෙනවා බයන්න එපා ඒවා තාම ඒවා වැඩ වෙන ගමන්ගේ වල ඒවල වැඩ වෙන ඔක්කම වැඩිවර කරලා තියෙන්නේ සිින්ද ෆයිනල් කරලා තියෙන ඉක්මට එඩට දෙෙනවා ඒත් මමාරසයි බැසිකල මේකේ රිවර්ස්ට එක ඔබහායක වෙන බවන්ස් කරලා රිව බැත් එක්ක එක රිවර්ස් කරලා මෙන මේවයි කැරලක් තාවත් පස්සේ මාර මාසයිතකට එකන රිවබත් එක්කම බවන්ස් කර රිවබත් එක්කම බවන්ස් කරේ බැත්තක බවන්ස් කර ඒගන රිවස් ටෙක්නික් ට ගන්න එකද ඉඩි පදනකටීම දන්න ඉඩම්න එක සෑම් මයිද ඔක්කම දන්න අර කොමන් සයින් නැක එක ඉන්නම් හැමදා හුඟක් කට්ටේ කතා කරන දෙයක් තම කොසි සද්ද පාවිච්චි කරන විදිිය ගැන ඒ මංගත් දන්නයි පහරත් ම ඉතන දෙන මං කරනවා ඇති ඔලුට එන දේ කරනවා අවුරුවන දේ කරා වැඩි හිතන්නේ වැඩි හිතන්න වැඩි හිතන්න නික ඔඩුවට හිතන්නේ මොකක්ද ඒක ඇත්තරම කරනවා වැඩේ බය වෙන්න මේවා ලංකාය මිනිස්සු ආයිද මේවා මේ ඩස්ට්‍රේකට මේවා හරියට පයිත්සර හිතන්න හිතන්න මොකක්ද මට අදාරනෑ කවුරුතිවත් අන මිනිස්සු සහන සිින්දුව ආයි යන්න තිවුන් ආන්නත වෙති බම්මාගේ උපරිම මන් දෙන්න හතන්න ම හැම තිස්සම එකන කොසිය කියන චරිත නම්බස් ගැන වැඩිය බලාපොරොත්තු වෙන්න නම්බස් කනිපන්න නම්බස් ගැන හිතර මියසික්කරොත් මහිතන්නේ මට සෑන්ඩ විනු දැක්කාන්ට බෑ ඒවුනට මේ ළඟලගෙන හැම සිින්දුවම කොසියගේ බින්දු ගාන වැඩියෙන අන්තිවට ඒක සෑහන්ඩ ඒකඉතින් හම්බෙන් ඩෝන අදේ වෙලාවට හම්බෙනවා කියලති මංහිතන්න එච්චරයි වෙන්න ඕන එච්චරයි වෙන්ඩෝන අපි කරන දේ අපි හරිට කරොත් ඉතින් හරි කරන දේ බොක්කෙන් කරන කරන දේ බොක්කෙන් ගන්න මියසිකල් ආදරයකරොත් මියසික්කුත් පාඩ ආදරය කරයි නිවාර මියසික්වලට ලව්කරොත් එලා බැක් කිය මියසික් කරින්ද මිසිකල් ලවිය බැක් ල ප්‍රේමය ගැන මං කියන්න ඕන්නේන මොම් ප්‍රේමය ගැන ප්‍රේමය ගැන මං කියන්නකොත් දන්නන්නේ හිද ප්‍රේමය ගැන කියන්න කිවොත්තා අම්බට ඇතරගන්න ඔක්කල්ලා කොසි මාත්තක පොඩ්කාස්ට් එක ලව් ගැන කතා නොකරීමු ලව් ගැන කතා නොකරීම සෑහන දෙවල්ට ඇත්තියෙන ලව් ගැන කතා කරන්න ලාදරේ කියනක මෙ විවරගන්න බෑබම්
උපමා අනිත් සීන් එක මේකේ මේ ශ්‍රෙම්ලෝ කරලා තියෙනවා මම හිතන්නේ මෙතන වදින හැම ලේකෙම මේ එකස්ටික් ගිටාර්ස් මේක එකස්ටික් ගිටාර්ස් බේසිකලි ස්ලයිස් කරලා කපලා තියෙන්නේ මේ හැම එකම මම ශ්‍රෙම්ලෝ පාවිච්චි කරලා දෙන. ඒ කියන්නේ ඒ හැම ෂොට් එකම left right එහෙම යන්නේ. මම ඒක හැම එකම කරලා තියෙන මේකත් කරලා දෙනවා. ඕකේ ඊපස්සේ ෆුල් සෙන්ටර් තියලා නෙමේ left right එහෙම තියන්නේ. මේකත් දාලා ශ්‍රෙම්ලර් දාලා ඊට පස්සේ චාරුවේ ගිටාර්ස් ටිකත් මම දාලා දෙනවා ශ්‍රෙම්ලර්. කචාරු ගිටාර්ස් ටික ඔය තියෙන නේද බල චාරු ගිටාර්ස් okay. එරට ශ්‍රෙම්ලර් පොඩි වේරියේෂන් එකක් කෙනා සෙන්ටර් අදිනවට අතරා නිකන් Yes. වෙන මලල්ල ඇත්තේ ඉන්නකොට. ඒක සිම්බල් ෂොට් එකත් එක තමයි වදින්නේ උපමා ඒක මේ ඩ්‍රම් එකේ මේකත් එක්ක මාරුද ලේ වෙනවා ඒක ට්‍රෙමුලෝ ලය වෙනවත් නෙමේ ඒක නිකන් එෆෙක්ට් එකක් විතර පාවිච්චි කරලා තියෙන්නේ. ලේයරින් පර්පස් එකට නෙමේ ට්‍රෙමුලෝ එක දාලා left right එකේ දාලා තියෙන්නේ. නිකන් එෆෙක්ට් පර්පස් එකක් විතර සවුන්ඩ් ඩිසයිනින් පර්පස් එකක් විතර. ඊට පස්සේ මම හිතන්නේ සිම්බල් ටෙත් මම හිතන්නේ මම සිම්බල් ටෙත් ආවට පොඩි ටෙත් එකක් ගොඩක් නෑ. උපමාගේ යාදරේ පොඩි එක ඇන්ඩි තියෙනවා එන්නේ. ඔබ සංසාරෙත් උපමාගේ ඒ මොකද ඒද කොහොමද දන්නේ? මම දන්නේ නැහැ කොහොමද ඒක කියලා මේක. මක්කර එක්කෝ බවුන්ස් කරලා මේක මේ නෑ හරි මට මතක කළා. මේක તો මෙහෙම. අන්න ඒක තමයි මේකට බවුන්ස් කරලා අරන් තියෙන්නේ. බේසිකලි මේක මේක මම දන්නේ මේ මම ගාව ෆස්ට් සෙෂන් එකේ තිබ්බ ටෝනල් එක. එතකොට මේකේ තිබ්බේ මම නිකන් ඉලෙක්ට්‍රික් ගිටාර් එකකුයි එකස්ටික් ගිටාර් එකකුයි ගහලා ඔක්කොම මම එකකට බවුන්ස් කරලා දාලා එකක්. ඕකේ එතකොට ඒක මම ස්ලයිස් කරලා ඒක බවුන්ස් කරලා අරන් ඒ කෑල්ල විතරක් කපලා ඊට පස්සේ මම ඒකට මේ ගැලැක්සි ටේප් එක ඔයක දැම්මා. ටේප් එක වල පොඩි ෆීඩ්බැක් සද්දයක් එනවා සාමාන්‍ය නිකන් පොඩි තනිකර ෆීඩ්බැක් එක වැඩි කරාම ටේප් එක වල ඔන්න ඔයගේ ෆීඩ්බැක් සද්දයක් එනවා. මං කරේ ඊට පස්සේ ඕක මම බවුන්ස් කරා. ඒ ෆීඩ්බැක් එක ඔයකත් එක්කම දැන් මෙහෙට ඇදලා වගේ ඔක්කොම ෆුල් බවුන්ස් කරලා ඒක රිවර්ස් කරලා තමයි මෙන්න මේක ආවේ. බවුන්ස් කරපේක. ඕකේ ඊට පස්සේ ඒකට EQ උයි සැටරේෂන් උයි දැන් ඇවිල්ලා තියෙන වෙන සද්දයක්. ඒ වෙද්දියාවේ මතන්නේ සෝරි ඒ වෙද්දියාවේ වෙන සද්දයක් දැන් මම දැන් ටේප් එකෙන් දාති වෙන සද්දයක්. ඊට පස්සේ ඒක ෆුල් ඔක්කොම ඉෆෙක්ට් ඇඩ් කරද්දී වෙන සද්දයක් එන්නේ. මම මේ සැටරේෂන් එකෙන් තමයි 55 ඒකෙන් තමයි මම දැන් ටෝන් එක වෙනස් වෙන්නේ. උපමාගේ යාදරේ පොඩි ඩීටේල්ස් වල ඒක පොඩි ඉෆෙක්ට් ඇඩ් කරන්න. ඔබ සංසාරෙත් උපමාගේ යාදරේ අපේ ට්‍රාන්සිෂන්ස් තියෙනවා. උපමාගේ යාදරේ මම හිතන්නේ රයිස් එකක් මොකකින් හරි බවුන්ස් කරලා ගත්තා. ඒ මම හිතන්නේ රයිස් එකත් මොකකින් හරි බවුන්ස් කරලා ගත්ත එක. බවුන්ස් කරලා ගත්ත එක. ෆස්ට් හිට් එකම බවුන්ස් කරලා ඒක රිවර්බ් එකක් දාලා රිවර්බ් රිවර්ස් කරලා. එයා රිවර්ස් කරලා තියෙනවා. කොසිගේ ෂෝට් කට් එකක් මට මතකයි. මට හැමතිස්සෙම මතකයි. බවුන්ස් කරලා තව ලේ එකක් හදනවා කියන්නේ අනිවාර්යෙන් ඒක රිවර්ස් කරනවා කියන එකම තමයි. අම්මට මේ වදන්නේ. ඒ පොඩි විතර ට්‍රාන්සිෂන් කියලා. කාර්ය දොර මෙතනක් දාලා දෙනවා. ඔබ සංසාරෙත් මේක මම මේ MacBook එකෙන් ගත්තා. ඒක තියෙන කෝරස් එකත්. MacBook එකේ mic එකෙන් ගත්තේ. මේ සෙට්
ඒක මේ දැන් නිකන් දැන් මේ වෙලාව මේ බැක් එකෙන් MacBook එකෙන් රෙකෝඩ් කරලා ගත්ත රිෆ්‍රැක්ට්. ඕක ෆයිනල් වෝකල් එක කරන්න කලින් තමයි මම මේක මේ ප්ලේ කරලා දැම්මේ. ෆයිනල් වෝකල් එක කරද්දී ඒක ජන්නක ලස්සනට ඒකට ඉම්ප්‍රොවයිස් කරලා ගත්ත මෙල් ටික. උට රිෆ් එක එන්න මේක තමයි ලොකුම හේතුව. ඒක ලස්සනට ජන්නක ඉම්ප්‍රොවයිස් කරා ඒකට. සෑටින් පොඩි එකන කොසි පා එක බා නිදගන්න ගම් පාන්දර නැගිටලා මේ ලැප්ප කොන් කරනද මේක මතක් වුණ ගම මේක දාන්න එහෙම එකක්ද ඕ මේවත් කරනවා බංගෙද දැන් හරි අඩු ඔය ස්කීල් අදින් බේවලා මයිද ඔය නෝට් එකට විච් කරගත්තා උපමාගේ ආදරේ ඔබ සංසාරෙත් transitions ඔබ සංසාරෙත් උපමාගේ ආදරේ and දේවල් දින විදිහට මේ සෙට් එකත් මතනේ මම VST සුයි ගාප් ගිටාර්ස් එක්ක ඔක්කොම ප්ලේ කරපු එකක් artifacts ස්ටම් එක ගාප එකක් අනිත් ඒවා VSTs ඒකට වෙනම ඇම්ප් එකක් ගාලා ඒක ඊට පස්සේ වෙනමයි මට ඕන වෙන ප්ලේට් කරලා ඒකද ස්ටොක් නේ ස්ටොක්ස් නෑ ඒක ඒ ටික ස්ටොක් නෙමෙයි ඒ ටික මම හිතන්නේ මම කන්ටැක්ට් පාවිච්චි කන්ටැක්ට් වලින් ගාලා දෙන්නේ ඒ ටික කන්ටැක්ට් ඉලෙක්ට්‍රික් වින්ටේජ් එකක් ගාලා දෙන්නේ කොඩ හැබැයි ලොකෝඩේ මොකද ඉෆෙක්ටිව් නිකන් ලේකක් විදිහට නිකන් පොඩි තව යටින් යන නිකන් බෙඩ් එකක් විදිහට ඒ සෙට් එක හැන්නේ මොකද චාරුවේ ගිටාර්ස් වල තියෙන එනර්ජි එකත් එක්ක මේක ලොකෝට මට ටැලි ගන්න කැමතිුත් නෑ බේසිකලි මේක නිකන් චාරුවේ ගිටාර්ස් ටික එක්ක යටින් නිකන් පොඩි බෙඩ් එකක් විදිහට තමයි දාන්න ආසාව ඉපේ ඔබ මගේ ආදරේ ඔබ සංසාරෙත් ඔබ මගේ ආදරේ නමස් පොඩ්ඩක් manual delay මැනුවල් ඩිලේ එකක් දාලා තියෙනවා manual delay කියලා තමයි මම කියන්නේ මේක basically මට ඕන කරන වචනේ repeat කරලා මම delay කරනවා වගේ manually න ඒ slice එක කරන්නේ මොකද මම delay පාවිච්චි කරන්නේ මේ මම සාමාන්‍යයෙන් මේ නිකන් arrangement වල විදිහට මම delay සමහර කට්ටිය ඉන්නෝනේ arrangement එකේ ගානට 4/4 යන විදිහට බෙදෙන විදිහට කියන basically arrangement element එකක් විතර delay දාන කට්ටිය ඉන්නවනේ mathematically මම delay delay පාවිච්චි කරන විදිහ ඔව් හරියටම හරි mathematically delay පාවිච්චි කරන කට්ටිය ඉන්නවනේ මම එහෙම delay පාවිච්චි කරනවා මම delay එක පාවිච්චි කරන්නේ basically ambience එකක් විදිහට reverb වගේම තමයි මම delay පාවිච්චි කරන්නේ එතකොට මම මේ වගේ situations වලදී මම කරන්නේ manually වෙනම මේ Aku manually. Bridge එක එන්න කලින් ඒක එන් කරේ ලොකු රිවර්බ් එකකින් මම ලොකු ambience එක හරියටම හරි ලොකු ඩිකේ එකක් එක තමයි මම ඒක එන් කරේ කෙලින්ම බ්‍රිජ් එකටත් එක්ක ඔබ මගේ ආදරේ මම පට්ට ලස්සනයි බය වෙන්නේ ඔබ මගේ ආදරේ මෙතන no compression සන්නෝගේ vocal එකේ
ෆුල් ඩ්‍රයි තියෙන්නේ වෝකල් එක. සංසාරෙත් ෆුල් ඩ්‍රයි පොඩි ඇම්බියන්ස් එකක් තියෙනවා යට රිවර්බ් එක. ඔබ මගේ ආදරේ බලන්න. හේතුව තමයි එහෙම කරන්න. මගේ ආදරේ හේතුව එතන චන්නුකගේ ඩයිනමික්ස් ටික පෙන්වන්න ඕනේ. මොකද කම්ප්‍රෙෂන් එකකින් අර එනවනේ පොඩි ග්‍රිටි ඇග්‍රෙෂන් එකකින් තමයි මුගේ වෝකල් එක මම කම්ප්‍රෙස් කරලා තියෙන්නේ චන්නුකගේ. ඕකේ. පොඩි ඇග්‍රෙෂන් පොඩ්ඩක් පොඩි ග්‍රිට් එකක් එන්නාගේ තමයි චන්නුගේ වෝකල් එක කම්ප්‍රෙෂන් මම පාවිච්චි කරලා තියෙන්නේ. ඉතින් මෙතනදී තනිකර ෆුල් එලිමන්ට්ලි අඩුයිනේ සෑහෙන්න එලිමන්ට් එකයි දෙකයි තියෙන්නේ. ඉතින් අර එතකොට චන්නුකගේ වෝකල් එකේ තියෙන ඩයිනමික්ස් පෙන්වන එක තමයි මගේ අයිඩියා එක තිබ්බේ. තනිකර එතකොට චන්නුකගේ ෆීල් එක ඔබ මගේ ආදරේ අර ඒ හොඳට එතකොට කම්ප්‍රෙෂන් පොඩි නැතු වුණාම ඒක හොඳට පොඩි ආපේජ් එකක් තියෙනවා යටින්නේ. පොඩි ආපේ චූඩියක් තියෙනනේ. චෝටියක් තියෙනවා. ඉතින් අර ඒක නිසා තමයි ෆුල් කම්ප්‍රෙෂන් නැතුව ට්‍රයිම තිබ්බේ. මොනවාද? මේක ඒක මෙන්න මේක ලැප්ස් එක ලැප්ස් අයි දන්න මේක අන්න මේක ටේප් ඔකෙස්ට්‍රා එක ටේප් ඔකෙස්ට්‍රා එක පෙන්වන්න නෑ දන්න මේ ලැප්ස් එක ඔක්කොම මාර ලස්සන සද්ද තියෙන ලැප්ස් එක ෆ්‍රී ඔබ මගේ ආදරේ පස්සේ තා පොඩි කැන්ඩි එකක් තියෙනවා පොඩි අර සාම්පල් එක පතමි ඊට පස්සේ චාරු කෑගහපු ලස්සන ගිටාර්ස් ටික චාරුගේ සද්ද ටික මාර ලස්සනයි නේ. මාර ලස්සනට ගලපලා තියෙන සද්ද ටික. ඔබ මගේ ආදරේ පොඩි ඇඩ්ලිප්ස් ටික කියන්නේ ඔබ මගේ ආදරේ ඔබ මගේ රයිස් එකක් දාලා තිනවා. මේකත් පටන් ගන්න කලින් මේ හරිය ඔබ මගේ ආදරේ පොඩි ට්‍රාන්සිෂන් එක රිවර්ස් බෑක් කරලා දෙන එක. ඔබ මගේ ආදරේ දැන් තව ස්පෙෂල් දෙයක් කරලා දෙනවා. ආදරේ ඔබ මගේ ආදරේ රිවර්බ් එක ඩිකේ එක වැඩි කරලා දෙන දර. ආදරේ ඔබ මගේ එන්ජොයි ඔබ මගේ ආදරේ මට නම් ඕක මේන්ලි ෆෝකස් වෙන ස්ට්‍රින්ග්ස් ටික. මිස්ටේක් ඔබ මගේ ස්ට්‍රින්ග්ස් ටික නෑ ඔක්කොම ලොජික් ස්ටෆ් ප්ලගින්ස්. ඔයා මොකක් හරි ඉන්ස්පයර් වුණාද ස්ට්‍රින්ග්ස් ඔහම පාවිච්චි කරන්න නැත්නම් ඉන්ස්පයර් දැන් ඩිස්නි මූවිස් වල සීන් එක තියෙන ගොඩක් ඒවා. මම දන්නේ ඩිස්නි මූවිස් වල තියෙන පොඩි ස්ට්‍රින්ග් ඉන්ස්පිරේෂන් එකක් තමයි මම දැන් මේකේ තියෙන්නේ. මම ඉන්ස්පයර් කරේ නෑ. මට ෆීල් වෙන්නේ ඊට පස්සේ ඔය ස්ට්‍රින්ග්ස් ටික මම ලේ කරන් යද්දි ඔය ස්පෙෂලි වෙන මේ ට්‍රිල්ස් වලට තියෙන මේ හරි ට්‍රිල්ස් මම ආදන සාමාන්‍ය ඩිස්නි මූවිස් වල මට මූවිස් මට හරියට මතක නෑ ඉන්ස්පයර් වෙන්න මොකද්ද කියලා. ට්‍රිල්ස් එම සමහර උඩ නෝට්ස් වලට යද්දි එහෙම සමහර මම අහලා තියෙන මාර ලස්සන ඔය මේ ට්‍රිල්ස් එම ඇඩ් වෙනවා දැන්. ඕකේ. ඒවට එහෙම මම මාර මාසයි. ගොඩක් ඔය ඩිස්නි මූවිස් වල ඒවා සෑහෙන්න පාවිච්චි වෙනවා. ස්ට්‍රිං අරේන්ජ්මන්ට් වලදී ට්‍රිල්ස් වල එහෙම සාමාන්‍ය ඔකෙස්ට්‍රා වලත් ඒවා ගහනවා. නෑ නේ මේක ලොකු ඉන්ස්පිරේෂන් එකක් වුණා ඩිස්නි මූවිස්. මේ ස්ට්‍රිං සෙක්ෂන් එක සෙට් එක වෙනවා දැන් වෙන ස්ට්‍රිං සෙක්ෂන් එක දෙන්න තියෙන වියෝලා සෙක්ෂන් එක ඇසේ මේකෙත් තියෙන ලැප්ස් එකේ එන්හාන්සර්ස් ටික බේසිකලි ස්ට්‍රිංග්ස් වල පොඩි එන්හාන්සර් දෙනවා වගේ. ඊට මෙතනදී ස්ටෙකාටෝ වෙන සෙට් එකේදී එතන තව සෙක්ෂන් එකක් තියෙනවා. ඊපස්සේ
එතනත් වියෝලා තියෙනවා ඊට පස්සේ මෙතන වෙන ස්ට්‍රිං සෙක්ෂන් එකක් තියෙනවා basically string sections ಜಾති ගොඩක් තියෙනවා ಜಾති ගොඩක් එකට එකතු වුණාම තමයි එන්න අර live orchestra එකක් ගහනවා වගේ feel එකක් එන්නේ සාමාන්‍ය එකම සද්දේ පාචනට වඩා ඒකයි වියෝලාස් තියෙන්නේ වයලින්ස් තියෙන්නේ sections තියෙන්නේ එතකොට එන නිකන් ඇත්තටම orchestra එකක් එකතු වෙලා ගහනවා වගේ feel එකක් එතකොට තියෙන්නේ හරි චන්නුක තව ලක්ෂ 5ක් ක්ලාස් එකකට ගන්න ප්ලේයර්ස් හරි ගන්න තව ලක්ෂ 5ක් ක්ලාස් එකකට මේ කොයි එකක් ගියන්න තව ලක්ෂ 5ක් දාන්න ඒකට කෙලින්ම ඩොලර් මිලියන 10යි ජකෝප්මන ගෙන්නන්න තියෙන්නේ ඒකත් ගෙන්නන්න ජේකෝප්මන ගෙන්නන්න තියෙන්නේ තව ඩොලර් ලක්ෂ 10යි ඩොලර් ලක්ෂ 10ක් ගෙන්නලා අම්මා ඉග්නස් එකේ බාර කොහොමද වව් කොහොමද ගිටාර් එකයි ස්ට්‍රින්ග්ස් උයි වර්කලුයි බැලන්ස් කරේ කොහොමද මම දැන් ස්ට්‍රිංගස් වලට මං හිතන්නේ මම නෑ මං අතර ලෙවල් බැලන්ස් එක ඔයා මේන් ෆෝකස් කළේ ස්ට්‍රින්ග්ස්ද ගිටාර්ස්ද වෝකල්ස්ද බ්ලෙන්ඩ් එකක් විතරක් මම ෆෝකස් කරන්න කැමති වුණේ මට ඕන කරේ ඒ මියුට්ස් වලයි ඒ ගිටාර්ස් වලයි ස්ට්‍රිංග්ස් උයි බේසිකලි ඒ දෙක වෝකල් එකට සපෝට් එකක් වෙන විදිහට වෝකල් එක තමයි සාමාන්‍ය මේන් සින්දුවක ඇංක එක ඒ වුණාට ස්ට්‍රිංග්ස් ටිකයි පවර් කෝඩ්ස් ටික ෆාමියන්ස් ටික දාලා තියෙන එකට පොඩි ටෙන්ෂන් එකක් ඇඩ් වෙන විදිහට බේසිකලි එකක් විතරක් ඇංක කරනවා වගේ ෆීල් එකකට නෙමෙයි කොලොනියල් එකක් විදිහට මොකද මට මේක කරද්දී අර නිකන් පර්ෆෙක්ට්ම එන සෙපරේෂන්ස් ගොඩක් හොඳ නිකන් තියනවානේ ඔය පොඩි පොඩි දේවල් ටිකක් සාමාන්‍යයෙන් අපි හිතන වතන සින්දුව වැඩිපුර සෙපරේට් වෙන මම කැමති නෑ ඇත්තටම මේ වගේ සද්දයක් මේකට ගන්න මොකද මට ඕනේ මම හිතන්නේ හොඳ මික්ස් එකක් කියන්නේ ඒක ස්ටෝරි එකක් විදිහට ඒක දෙන්න පුළුවන් නම් තනිකර මටනම් ඕක ෆීල් වෙන තනිකර ස්ටෝරි ටෙලිං එකක් වෙයි ඒ ස්ටෝරි ටෙලිං එකක් මික්සිං ඉන්ජිනේට දෙන්න පුළුවන් නම් මම හිතන්නේ ඒක තමයි මම හිතන විදිහට මගේ ටේස්ට් එක ඒක නැත්නම් මම හැමදේම මං සෙපරේෂන්ස් හදලා හෝ එහෙම හදන ඒක නෙමෙයි මගේ ටේස්ට් එක මට ඕනේ සින්දුවක් වුණාම ඒක ස්ටෝරි එකක් මික්ස් එකකින් රිලේට් වෙනවා නම් ඒක තමයි මට පර්ෆෙක්ට් මික්ස් එක ඕකේ ලිරික්ස් කරේ සමහරකට මේක ලිරික්ස් කරේ චන්නකම තමයි චන්නකම තමයි ලිරික්ස් කරලා තියෙන්නේ මේකේ බ්‍රිජ් එකේ මම පොඩි එහෙම්ෙන් කෑල්ලක් දැම්ම එච්චරයි ඕවරෝල් අනිත් ඔක්කොම කරලා තියෙන්නේ චන්නක මෙලඩි එකක් චන්නකගේ මෙලඩි එකේ බ්‍රිජ් එක හරිය ඉතින් ලාවටම අරේන්ජ් කරේ අනිත් හැම ඔක්කොම චන්නකගේ මෙලඩිස් ඊට පස්සේ ඔව් දැන් චන්නකෝත් එක වැස්සක් ආවා ඊට පස්සේ ඔය හිතයි මගේ හිතයි ආවා දැන් next hit එක මේක මම හිතන්නේ මේ මියුසික් ටිකත් තියෙනවා හරිය ඒක පවර් කෝඩ් එකත් එක්ක අනේ ෂා උස්සන්නත් දෙනවා වගේ ටික ඔයන්නේ ප්‍රොඩියුස් ඉතින් ඔයා තමයි උස්සනවාද පහත් කරනවාද කියලා තීරණය ගන්නවා ඉස්සුව නෑනේ බයි රිලීස් කරද්දි මේවා දැන් අඩු ෂා මයිතනේ අනිත් එක මේකේ මේ ඔක්කොම මාස්කින් උත් මම කරලා තියෙනවා කියන වෝකල් එක මේ වගේ ගොඩක් එලිමන්ට්ස් එක්ක බ්ලෙන්ඩ් වෙනවා නම් මාස්කින් කරන්න අනිවාර්ය මාස්කින් කර යුතුයි හරියට EQ කරනවා නම් අපි ස්ට්‍රින්ග්ස් වගේ ඒවා යනවා නම් අපි දැනගන්න ඕනේ කොහොමද හරියට වෝකල් එකත් එක්ක ෆයිට් කරන්න නැතුව EQ කරන්න කියලා දැන් මේකේ අපි ගත්තොත් ස්ට්‍රින්ග්ස් එක ප්ලේ වෙනවා වෝකල් එකට කිසි හානියක් වෙන්නේ නැතිව හානියක් වෙන්නේ නැහැ. ඉතින් ඒ ටෝන්ස් පාවිච්චි කරද්දිත් අපි තේරුම් ගන්න ඕනේ ලස්සට මාස්ක් වෙන ටෝන් තමයි පාවිච්චි කරන්න ඕනේ. මාස්ක් වෙන්නේ නැති ටෝන්ස් එහෙම ක්ලෑෂ් වෙන ටෝන්ස් පාවිච්චි කරොත් එතකොට පොඩි ෆයිට් එකක් වෙනවා ෆ්‍රීකවන්සි එක.
ඒක ගැනත් පොඩ්ඩක් ඒකින් සිින්දු හදලම තමයි කන හදා ගණ්ඩ ඕන අලුතෙන් ඉන්ඩස්ට්‍රියට එන කට්ටියට මොනවද කියන්න තියෙන්නේ ප්‍රොඩියුසර්ලා මෙන දැන් අපේ ගත්තොත් දැන් මේක වෝකල් එකේ මට එලිට ගණ්ඩ ඕන මේ හරිය එතොටමන් ස්ට්‍රිංස් ටික ම බේසිකලි ඒටිකම ඩයිනමිකලි ඉකව කරලා තියෙන්නේ වැඩියම එලිට එන්න දෙන්න ෆ්‍රීකන්සි මතර වෝකල්ල ගමන ස්ටික් වන නිසා ඔබ නැති දාමනුරේ ඒක නැතුව පොඩි ක්ලෑශයක් හැන කිරිසන්න කෙලියක් වගේ පොඩ්ඩි ක්ලෑශයක් කෙන ඒ තිබම තම ඔක්ක බැලන්සන්න මතන මාස්කින්ට ගොඩක්ම පාසි කල තියෙන මතන ගිටාස් වලටත් මතන චාර්ගාප සෙට්ටත් මාස්කි මම් කරලා තියෙන මේචකල බෝකල්ල ප්‍රේකනස එක ඔබ නැති දාමනුරේ මේකට ගැන් ස්පෙක්ෂල් මාස්කෙන් කියලා එක්ට්‍රමයක් විදිරද මාස්කන්න තමනක කිරිසන්න කෙලියක් වගේ ඇනිවන් තියෙන ඒ අයිඩක තියන නේ හරිට මාස්ක එලිමෙන්ස් දාන්නු නැත්තන් ඒක අපි කිව් කල්ලාරීම් පක්කරී ටෝල්ස් තියනනම් ඒව දාලා ලස්සන මාස් කරන්න ඕන සමරක් කලාට ඒව කරන්න ඕනෙත් නෑ ගේන් එකින් ඔක්කම කටෝල් ගන්නත් පුළුවන් ටෝන්න හරින ගේන්න විතර අඩු කරන්න වැඩි කරන්න තියන්න තමන්ගේ කන තමා අන්තිමටති අන්තිමට කන තමයි මොදවට කියන්න අවසාන වශයෙන් මේ සිින්දුව ගෙන මොකදට කියෙන් තිනීම ප්‍රඩක්ෂන් එක සම්පූර්ණ ෆුල් ප්‍රඩක්ෂන් එක ජෑම් එක ඉඳන් ඇය මං කියන්න අහන්න ජෑම් එක පටන් ගත්ත දවසිදන් දැන් අද මේ සින්දුව ඒක හැදුවන මේක චන්නුකගේ මේ චන්නුක ඇත දෙදස් විස්සේ දෙදස් විස් චන්නුක විස්ස හතපු මෙල්ඩ යන්න එක ඒකේ ඒක තමයි මතන්න මට සන්නු කායවිල්ලා මේක කරමුද කිය කෝමරි ඕක මිනිා කෝමරි චන්ඩක මෙලඩි එකයි ලිරික්ස්වී ෆයින් ලයිස් කරගෙන ශේප්ගේ බ්‍රිජ්ජගේ හරි තම අපි පොඩිපොඩි චේන්ජස්ටයක් අපි කරේ එතු වෙලා ලිරිකලී මෙලඩි කලී ඊට පස්සේ සිින්දුව පටන්ගත්තිම අපිට ඕන කරේ නිකම් එන ඉන්දි වයිබ් එකම තමයි ඉන්ඩි වයිබ් එකම තමයි ඉන්ඩි ඔල්ටනේටවේ ගිටාසෙක්ක තියෙන ෆිල් එකම තමයි අපිට ඕන කරේ එකයි මම සිින්දු හදාගෙන ඇති තමයි ඔය ස්ට්‍රිං සෙලිමන්ස වෙල්ලා එක විකාර වුණේ ඒකින් සිින්දුව නික පොඩ්ඩි සේනමට ග්‍රෆී සිනමටික් වගේ සිනමට ග්‍රෆීම සිනමටික් පැත්තර පොඩ්ඩන්නික අංගාව මහිත ඊට පස්සේ බේසිකල ස්ටෝරි ටෙලින්ගේ ෆිල් ලක්කාවේ ස්ට්‍රිංස් ටිකටන පස්ස ඊට පස තමයි ඔවු ඉදුව පටන්ගත්තේ බංවත් එතුවන ඌවත් එතුවන මෙච්චල්ලොකු ලයිමක් ඇකයි කියලා පොරගේ මගේ මත එන්න සිින්දු හැම එක කින් එක මතන මාරද ඇඩ්හන්සනා එකකට එකක් වෙනස් එකකට එකක් වෙනස් මේ වැස්සක් එක තීර සද්ධරි කරම මේක තියෙන්නේ මේක තියෙන්නේ ඊට පස දැ ඔය හිතයගේ එක තා පොඩ්ඩක් ඇඩ්වන්ස්ථා සින්තටික්ත මේක වෙන මේක සිින්දු ගැන මම හිතන්න මොකද කියලා දාන්නේ වගේ පැත්න මොක තින අවුට්පුට් එක අවුට්පුට් එක කියන්න මම පර්සනලි මාර ආස සිින්දුවම්ගද මම ඉගන්න මචන් අර ජොන්ර එකක් විදිරත් මන්ඩි පැත්තර පොඩ්ඩක් ආස ඉන්ඩි පොප් රොක් පැත්තට යමයි සිින්දුව යන්න ගොඩක් ඒ සින්නයට මම ආසයි කොහොමත් ඒ නිසා පර්සනලි මගේ ආසම සිින්දුවක් ඒක කොසිත් එක ඕක උනේ මං අවුරුදු ඕක ලියල දෙක් විතරෙන මහිත අවුරු දෙක් හරි තුනක් හරිවෙන යිටත් ඇරි වන්ද ඕකම අතරලා තිබේ කියන ම මෙලදික දාලා ලෙරික්ස් දාලා නිකං මහිත නොක පොඩි කෑල්ල ම ටික්ටොක් එක නිකං ගිටාය ප්ලේ කර දාලා තිබ්බ ඊට පස්සේ මේ මම සිින්දුවක් කියලකට මොකක්ද බලන්නකි කියන්නකොට මං කොසීට මේක ඇව්ව දැකලා නිකන් එපාර පොරකිව ඕක හදම ඕක හදලගන්න පුළුවන් කියලා ඊට පස්සතාවක වැඩේ පටන්ගත්තකට ගොඩක් කල් ගියත් නැහැ අපි සිංහලෝක හැදුව මහිතන්නේ මාස දෙකක් ඇතුළතුවගේ ඔක්කොම යර කර ඕක මස දෙයක් කියනෑ මහිතන්නේ සිින්දුව ෆෝට් එකනම ගොති අවට්පුට් එක වාදාප ෆට් එකට ආවද අවට්පුට් අවට්පුට කියන ගෙන මචන් මම ඇත්තටම ලොක්කු එක්ස්පෙක්ටේෂන් සියාගෙන සිින්දු දාන්නේ නැහැ කන මෙමයි දුවනවන මාත් කැමති මිනිස් හනන කැමති ඒකනම කියන්නේ සර්ටන් එක්ස්පෙක්ටේෂන් සියාගන්න අම්මෝ මේක මෙහම යන්නවන මෙම යන්නන කියලා අර මම එක ප්‍රඩක්ටයක් විදියට එක පින් එකන්නේ හැම ඩීටෙල්ල එකක්ම හොන්දටම කරන්න තමයි ගැන මං ට්‍රයි කරන්න මොකද මේක වුණත් මම පර්සනලි මාරාස සිින්දුවක් ඒ නිසා මම එක එලියට දැම්ම ඒක මිනිස්සු කැමති විදිිය බාරගන්න විදිිය එතරින් හට මට
කන්ට්‍රෝල් එකක් නැහැ ඉතින්. ඒ කියන්නේ හැබැයි ආපු කමෙන්ට්ස් ටික අනිත් සින්දුවලට කම්පෙයාර් කරද්දී එච්චර ලොකුවට දිව්වේ නැහැ සින්දුව. හැබැයි මං ඒකට හේතුවක් තමයි අර ජොන්ර් එකත් පොඩි නීෂ් එකක් ඇවිල්ලා ඉන්ඩී පොප් ඔය සීන් එක. ජෝන එකත් මේ චන්නුගේ ලංකාවේ දැන් පොඩ්ඩ ග්‍රෝවිං ජෝන එකක් එක. ඔව් ඒකයි ඒක ඒ නීෂ් එක කරන්නේ මචං කේට වෙන්නේ. එතකොට අර බලන ප්‍රමාණය පොඩ්ඩක් ලිමිටඩ්. ඒ වුණාට ඇවිල්ලා තියෙන කමෙන්ට්ස් ටික බැලුවම මචං මාර ජෙනුයින් මාර රියල් කමෙන්ට්ස් ටිකක් තියෙන්නේ. වීඩියෝ එකටද සින්දුවටද මියුසික් වලටද හැම දෙයකටම. ඉතින් ඒක ගැන මම පට්ට සතුටුයි. ඔව් ඒ කියන්නේ මේ නම්බර්ස් වලින් නෙමෙයි මේ සින්දු දුවන එක නෑ එතන වැඩක් නෑනේ නම්බර්ස් වලින් නෙමෙයි බාන්නේ. ඔව් that's my boy. ඒකයි මේ අනිත් මතක් කරනවනේ කවුද චාරුක ගිටාර් ප්ලේ කරේ චාරුක පොප් කල්චර් බෑන්ඩ් එකේ චාරුක ගාලා තියෙන සද්ද ටිකක් ආන්නේ මචං ඒ කියන්නේ අපිට මට සෙට් වෙන කට්ටියත් එක්ක වැඩ කරන්න මාර ලේසි බං. ඒ කියන්නේ චාරුකව තමයි මට මුලින් මොළුවට ආවේ. චාරුකට කතා කරා අපි ස්ටුඩියෝ සෙට් වුණා. කියන්න ඕනේ ගන්න ඕන මොනවද කියලා. මිනිහා මෙහෙම එකක් ගහලා අහනවා මේක අවුලක් නැද්ද කියලා. ඒක අවුලක් නෑ මචං. ඒක මොකක්ද කරන්න දෙයක් නෑ. මිනිහාට ඒකම ආයි ගහන්න තමයි තියෙන්නේ. නෑ මොකද හොඳටම සෙට් වෙනවා. basically ඉතින් full of love මුළු සින්දුවම පට්ට ආදරෙන් පිරිච්ච සින්දුවක්. ඒක තමයි සින්දුවේ සෝල් එක. මොකද මම අනිත් මගේ කලින් සින්දු ටික ගත්තොත් පොඩ්ඩක් හැම එකම පොඩ්ඩයි ඒ කියන්නේ දුක පැත්තට බාර සින්දු ටිකක් නේ. heart break scene එකේ ඒවා ටිකක් නේ. මේක විතර තමයි මේ පළවෙනි පාට පොඩ පොසිටිව් පැත්තට ආවේ. ඊළඟ එකත් පොසිටිව් තමයි. ඊළඟ එකත් ඔක්කොම පොසිටිව් තින්කින්. දැන් පොසිටිව් තින්කින්. බලාපොරොත්තු මොකද්ද මේ වගේ ජෝන් එකක් බිල්ඩ් කරන එකෙන් ග්‍රෝ කරන එකෙන්? මචං මම හිතන්නේ ලංකාවේ يعني මම ඒ ඉන්ඩී පොප් කියන එකට ලිමිට් වෙන්නේ නැහැ. මම හිතන්නේ ලංකාවේ පොප් කියන ජොනර් එක තව පොඩ්ඩක් බිල්ඩ් වෙන්න ඕන. මොකද ශ්‍රී ලංකන් පොප් කියන එක ගොඩක් අඩුයි ඇත්තටම. මාත් පර්සනලි ආසයි පොප් කියන ජෝන් එක ලංකාවේ මාස් ඔඩියන්ස් එකට යනවා. අන්න ඒකයි මචං. දැන් අපිට අපේ මියුසික් හැදලා තියෙන ජොනර්ස් ඒ කියන්නේ හරියට සෝට් කරන්නවත් බෑ කොහෙද. ඒ කියන්නේ ගොඩක් ටියුෂන් ඒ කියන්නේ කොහෙටවත් නැති ඒවා තමයි අපේ හැදෙන්නේ. ඉතින් ඒක නිසා මම ගොඩක් කැමති පොප් කියන ජොනර් එක ස්පෙસિෆිකලි ලංකාවේ මිනිස්සු හොඳට බාර ගන්නවා නම් තව ගොඩක් අහනවා නම් ක්වොලිටි මියුසික් කියන එක අහනවා නම් මම ගොඩක් කැමති. ඉතින් ඒක තමයි try එක. මයි කොසි හැමදාම ස්ටුඩියෝ එකේ සෙට් වුණාම කතා කරන්නේ ඒක ගැන. ඉතින් මම මේ බිල්ඩ් කරන අපි සෙට් එක එකතු වෙලා මේ බිල්ඩ් කරන ජොනර් එකේ ලොකුම බලාපොරොත්තුව තමයි මිනිස්සුන්ට හොඳ මියුසික් අහන්න සලස්වන එක. ඒක තමයි ලොකුම ටාගට් එක. කොසි ඇවිල්ලා නෙක්ස්ට් ලෙවල්. කොසිගේ සවුන්ඩ් ඩිසයිනින් කොසි දන්නා මෙලඩි එකට සහ වචන වලට සහ මම අද මගේ ඉමෝෂන්ස් මොනවද මගේ සින්දුවට දාලා තියෙන මම යට කියන්න ඕනේ නැහැ. ඇත්තටම කොසිත් එක්ක වැඩ කරන්න මාරම ලේසි. කියන්නේ කොසි තමයි කොසිගේ සවුන්ඩ් ඩිසයිනින් ගැන කිව්වොත් නෙක්ස්ට් ලෙවල් වෙන වචනයක් නැහැ කියන්න. නෙක්ස්ට් ලෙවල් සහ deserves more recognition for sure. පොඩ්ඩක් මම හිතන්නේ ඒක මෙහෙමයි. ඉතින් එයා දන්නවා එයාගේ capability එක. දන්න මිනිස්සු ටිකක් දන්නවා එයා කොච්චර capable කියලා. ඉතින් මම දැන් ඒ ඇති ඒ වුණාට මම හිතනවා එයාට තව recognition එකක් ඕන. deserves it. මේ වචන ලිව්වේ කවුද? වචන ලිව්වේ මම ලිව්වේ. අන්තිම සින්දුවේ ඔක්කොම ටික මම ලිව්වේ. බ්‍රිජ් එකේ පොඩි කැලලක් මා ඉදිරියලුයි එකතු වෙලා ලිව්වා. ඊටු ටික මම ලිව්වේ ලිරික්ස් ටික. ඒ වචන ටිකත් පාට අන්තිමේ ද වොයිස් එකෙන් එළියට ආපු චරිතයක් වගේ යන්නද ඕන නැත්නම් ද වොයිස් කියන්නේ එක පාර්ට් එකක් විතරයි කියන ලෙවල් එකකින් ඉස්සරහට යන්නද ඕන? ඒක මචං මම ඒක හොඳ මම හිතන්නේ ඒක හොඳ බ්ලෙසිං එකක් සහ හොඳ ලර්නින් කර්ව් එකක් වොයිස් එක කියන්නේ මට. මොකද රියලිටි ෂෝස් වලට ගොඩක් කට්ටිය යනවා ගොඩක් කට්ටිය දිනනවා. එතනින් ඒක අරගෙන කන්ටිනියු කරන එක තියෙන්නේ තමන්ගේ අතේ. කියන 100% තමන්ගේ අතේ තියෙන කන්සිස්ටන්සි එක. මමත් කන්සිස්ටන්ට් වුණේ නෑ අවුට් වෙච්ච ගමන්. මම ස්ට්‍රගල් කරා. මම අවුරුද්දක් විතර මොනවද කරගන්න බැරුව හිටියා. සින්දු දැම්මා ෆ්ලොප්ස් දැම්මා වැඩ කරේ නෑ. ඒ වුණාට මට එකෙන් හම්බුනේ හොඳ දෙයක්. මොකද පොසිටිව් දෙයක් ගත්තොත් මට හම්බුනේ ඔඩියන්ස් එක. මොකද මම ටීවී එකේ යන ටීවී එකේ මිනිස්සුන්ට එක්ස්පෝස් වෙනවා කියන්නේ ඒ ඔඩියන්ස් එක අපිට සෝෂල් මීඩියා වලින් අල්ලන්න පොඩක් අමාරු ඔඩියන්ස් එකක් ටීවී එකෙන් හම්බෙන එක.
අනේ ඕඩියන්ස් එක මට තාම ඉන්නවා කියලා මිනිස්සු දැන් අද හම්බුනත් මට ගොඩක් කට්ටිය හම්බලා කියනවා වොයිස් එකේ දක්වලා තියෙනවා එහෙම කියලා. ඉතින් ඒ සෙට් එක මට තාම ඉන්න එක තමයි වොයිස් එකේ හම්බුන එක්ස්පීරියන්ස් එක සහ පොසිටිව් ෆැක්ට් එක ඒක වොයිස් එකෙන්. හැබැයි ඒක මත්තෙම ඩිපෙන්ඩ් වෙන්න ගියෙත් නෑ මම. ඒ කියන්නේ ඒකෙන් අරගෙන පුෂයක් විදිහට ගත්ත එක ඉතුරු ටික කන්ටිනියු කරන්න. එහෙනම් සුබ අනාගතයක් නුදුරු දවසේදී ආයි හම්බෙමු. ජයම වේවා. ජය වේවා.